අයිබෝන් යාළුවනේ ඔන්න අද අපිට ලැබුණා මේ LG ඉලෙක්ට්‍රොනික්ස් LG වොෂින් මැෂින් එක කන්ට්‍රෝල් බෝඩ් එකක් ඩිස්ප්ලේ එකත් එක්ක ඩිස්ප්ලේ එකක් නැහැ ඒකේ කන්ට්‍රෝල් බෝඩ් එකක් රිපෙයාර් කරන්න. මේකේ තියෙන ලෙඩේ කිව්වේ මේ සිලෙක්ටර් එක සිලෙක්ට් කරද්දී එහෙට මෙහෙට පනිනවා කියලා. හරියටම සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. මේ එන්කෝඩර් එකේ මොකක් හරි කේස් එකක් තියෙන එන්කෝඩර් එක හරියට කන්ටැක්ට් වෙන්නේ නැතුව හරියට ජම්ප් වෙන්නේ නැති සීන් එක තමයි තියෙන්නේ මේ සිලෙක්ට් කරනකොට ඒ විදියට. සමහර වෙලාවට දකුණු පැත්තට කරකවද්දී වම් පැත්තට සිලෙක්ට් වෙනවලු එහෙම. සමහරට කොච්චර කරකුවත් සිලෙක්ට් වෙන්නේ නැහැලු. තද කරලා ඔබලා තද මෙයා කරන්න ඕනලු එහෙම මේකක් තියෙන්නේ. ඉතින් අපි බලමු ඒ ලෙඩේ කොහොමද අපි හොයාගන්නේ කියලා. බටන්ස් ටික තියෙනවා. කැපැසිටර් එතන ඉස්සරහා කෑල්ල වෙනම තියෙන්නේ. පේන විදිහට මේ පැත්තේ පවර් සෙක්ෂන් එක කන්ට්‍රෝල් සෙක්ෂන් එක වෙනම තියෙනවා. මෙතන වෙන් වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට මේ දෙක බෝඩ් දෙකක් නේ. එතකොට පවර් බෝඩ් එක වෙනම තියෙනවා මේක වෙනම තියෙනවා. පොඩි බෙන්ඩ් එකකුත් තියෙනවා ඔය. මේක අතරම් බෙන්ඩ් වෙච්ච එකද දන්නේ බලමු. නෑ ඒ ඩිසයින් එකනේ. එහෙම නැත්නම් මේ පැත්තෙන් පවර් සප්ලයි එක තියෙනවා. මේන් පවර් සප්ලයි හයි වෝල්ටේජ් ලෝ වෝල්ටේජ් තියෙනවා. ලොකු රිලේස් දෙකක් තියෙනවා. ගොඩක් වෙලාවට මෝටර් වලට යන සප්ලයි වෙන්නේ නැති. හැබැයි මෝටර් එක එම මේ VFD එකක් කරා වැඩ කරන එකක් දන්නේ මෙතන මොකක්ද දන්නේ හරියටම තියෙන්නේ බලන්න ඕනේ. සෙන්සර් එකක් තියෙනවා ටෙම්පරේචර් සෙන්සර් සමහරට VFD මෝටරයක් වෙන්න දෙත් එකේ. මැෂින් එක ගැන මොකුත් කිව්වේ නැහැ LG එකක් කියලා 7 කිලෝ කියලා කිව්වා. එහෙම ඊට පස්සේ සමහරට මෙතන පවර් සප්ලයිද දන්නේ. පොඩ්ඩක් චෙක් කරලා බලමු. බෝඩ් දෙක කනෙක්ට් කරලා තියෙන මේ රිබන් එකේ ඉන්නවා. මේ වයර් එකකින් ඉස්සලා බලමු බෝඩ් එක මෙතනින් ගලවලා මේ අපිට එහා පැත්ත බලා ගන්න පුළුවන්ද කියලා. රයිට්. අපි ඉස්සලා ඔන් කරලා බලමු මේක කොහොමද මේ වැඩ කරන්නේ කියලා. ඊට කලින් අපි හොයාගන්න ඕනේ මේකේ පවර් සප්ලයි කොහොමද දෙන්නේ කියලා. හරි. ඉතින් අපි බලමු මුලින්ම මේක ඕපන් කරලා අතුල්ලා මොකුත් නැහැ වගේ. නිකන් ඕපන් කරලා බලමු මොකද වෙන්නේ කියලා. තාත්තේ කොහොමද කියලා. Alright. Then open now. Oops, මොකුත් නැහැ. හිස් ඒ කියන්නේ බෝඩ් එක වෙනම ගලවන්න පුළුවන්. බලමු එහෙනම් බෝඩ් එක වෙනම ගලවලා. right. ක්ලිප් එක කඩලා ගිහලා. හරි. අගේ ඩිස්ප්ලේ එක මොකුත් නැහැ නිකන් LED විතරයි වගේ තියෙන්නේ. බලමු. ඕකේ. අපි මේ කනෙක්ටර් එක ගලව ගමු. එතකොට අපිට පුළුවන් පවර් බෝඩ් එක වෙනම අරගෙන මේ ලොක්ස් වලින් තියෙන්නේ. මේ පැත්තේ පොඩ්ඩක් ලොක්ස් වගේ කරලා තියෙනවා. මේක සීල් කරලා තියෙන්නේ මේකට මල්ලලා. ඒ කියන්නේ අපිට ගලව ගන්න විදියක් නැහැ පවර් බෝඩ් එක ඩිරෙක්ට්. එතකොට අපි කොහොමද මේක සප්ලයි දෙන්නේ? සප්ලයි එක මේකද? තියෙන fusible resistor එකක් වගේ fusible resistor එකක් වගේ පේන්න තියෙනවා. ඒක ස්ලීව් එකක් දාලා තියෙන්නේ. මේ ඇතුළේ තියෙනවා fuse එක මෙන්න මෙතන ඇතුළේ තියෙන fuse එකක් පේනවා ඇති. හරි. ඒ කියන්නේ fuse එකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ අනිවාර්යෙන් main supply එක. ඊට පස්සේ මෙතන තියෙන bridge rectifier එකක් වගේ. අපිට මෙච්චර දේවල් මස් කරන්න ඕනේ මේ ගලවන්න ඕනේ. මේක ඔන් කරගත්තා නම් අපිට හොයාගන්න පුළුවන් ලෙඩේ හරියටම. ඊට පස්සේ අපිට ලෙඩේ පැත්ත හදන්න පුළුවන්. මොකද ලෙඩේ තියෙන පැත්තේ සීල්ස් මොකුත් නැහැ මේ ඉන්සුලේට් කරලා නැහැ. වතුර යන්නේ වෙන්න මේ වගේ ජෙල් එකක් එහෙම දාලා නැහැ. ඒකින්ද අපිට මේ පැත්ත මෙයා කරගත්තා නම් හරියි. ඉතින් මෙතන තියෙනවා rectifier එක bridge rectifier. ලොකු කැපැසිටර් තියෙනවා. ඒකේ වෝල්ටේජ් එක බලමු. 450 or 330 microfarad. Oops. 330 microfarad 450 volts. ඒ කියන්නේ මේක ඩිරෙක්ට් සප්ලයි එකට කනෙක්ට් වෙනවා.
බ්‍රිජ් එකට පස්සේ ඩිරෙක්ට් සප්ලයි එකට කනෙක්ට් කරනවා. එහෙනම් බ්‍රිජ් එකට යන සප්ලයි එකයි ෆියුස් එකට යන සප්ලයි එකයි ඔක්කොම එක වෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ ට්‍රාන්ස්ෆෝමර් එකකුත් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් එකේ ගහලා තියෙන්නේ ලොකුවට මාර්කින්ග්ස් නැහැ, ලේබල්ස් නැහැ, මොනවාද වෝල්ටේජ් කොහොමද ස්ටෙප් ඩවුන් කරන්න කියලා. හැබැයි ට්‍රාන්ස්ෆෝමර් එකකුත් තියෙනවා. ඒ වගේම තියෙනවා ස්විච් මෝඩ් පවර් සප්ලයි එකකුත් තියෙනවා. මේ තියෙන එක චොපර් එක. මේ තියෙන IC කන්ට්‍රෝල් IC එක. චොපර් එක ඊට පස්සේ රිලේස් තියෙනවා. මෙතන රෙගුලේටර් එකක් වගේ. මෙතන 5 volts හරි 3 volts හරි රෙගුලේටර් එකක් ඉන්නදී. ඊට පස්සේ තියෙනවා මේ කැපැසිටර්ස් තියෙනවා. ලොකු කැපැසිටර් එක තියෙනවා. ඊට පස්සේ පොඩි කැපැසිටර්ස් තියෙනවා. ස්මූත් කරන්න තියෙන ලෝ වෝල්ටේජ් අවුට් වෙන ඒවා. එකෙන් තියෙන්නේ විදිහට වෙරිස්ටර් තියෙනවා. වෙරිස්ටර්ස් තියෙනවා. මේවා ඔක්කොම වෙරිස්ටර්ස් එන්නේ ගොඩක් වෙලාවට මේ ඉන්පුට් හරි අවුට්පුට් හරි 230 වගේ වෝල්ටේජ් එකක් ඉන්පුට් අවුට්පුට් වෙනකොට තියෙන ප්‍රොටෙක්ෂන් එකක් මේක. වෙරිස්ටර්ස් ඒක වෝල්ටේජ් ඩිපෙන්ඩන්ට් රෙසිස්ටන්ස් එකක්. ඒකේ රේට් කරලා තියෙන වෝල්ටේජ් එකට වඩා වැඩි වෝල්ටේජ් එකක් ආවම ඒක රෙසිස්ටර් එක රෙසිස්ටන්ස් එක ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එක අඩු වෙලා ඒක ෂෝට් වෙනවා. එහෙම ෂෝට් වුණාම බෝඩ් එකට ඩැමේජ් වෙන්නේ නැතුව මේ වෙරිස්ටර් එකෙන් ෂෝට් කරලා ෆියුස් එක ගිහිල්ලා එහෙම පිච්චිලා මෙයා වෙනවා. එතකොට වෙරිස්ටර් එකෙන් කරන්නේ බෝඩ් එක ප්‍රොටෙක්ට් කරන එක. හයි වෝල්ටේජ් වලින්. ඒ බෝඩ් එක හෑන්ඩල් කරන්න පුළුවන් වෝල්ටේජ් එකට වඩා වැඩි වෝල්ටේජ් එකක් આવුත් වෙරිස්ටර් එකේ රෙසිස්ටන්ස් එක අඩු වෙලා ඒකෙන් ෂෝට් වෙනවා. ෂෝට් වෙලා පිච්චිලා යනවා. ගොඩක් වෙලාවට පුපුරලා යනවා. පැලිලා එහෙම යනවා. මේ වැත්තේ මෙතන තියෙනවා සමහරට MOSFET එකක් වගේ. ගොඩක් වෙලාවට එතන සොලනයිඩ් වැල් එක කන්ට්‍රෝල් කරන එක වෙන්නේ. වෝටර් ඉන්ලට්. සොලනයිඩ් වැල් කොහොම හරි ගොඩක් වොෂින් මැෂින්ස් වල දෙකක් විතර තියෙනවානේ. හරි. මෙතන මට හිතෙන විදිහට තියෙන්න ඕනේ ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් සිස්ටම් එක. මොඩියුල් එකක් එතන තියෙන්න ඕනේ ෆ්‍රීකවන්සි ඩ්‍රයිව් කරන්න. හරි. අපි ගලවලා බලමු එහෙනම් මොකද තත්ත්වය කියලා. අපි බලමු මෙහෙම. අපි ෆියුස් එකත් එක්ක කනෙක්ෂන්ස් චෙක් කරලා බලමු මොකද්ද ඇත්තටම පවර් සප්ලයි එක ඉන්පුට් එක කියලා. හරි 230 volts ඉන්පුට් එක මොකක්ද කියලා බලමු. ඒකට අපිට කනෙක්ට් කරන්න මල්ටිමීටර් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. මල්ටිමීටර් ඩයෝඩ් මෝඩ් හරි ඩයෝඩ් බස් මෝඩ් එකට දාගමු කන්ටිනියුටි එකයි ඩයෝඩ් එකයි. ඊට අපි චෙක් කරලා බලමු මේ ෆියුස් එකට සප්ලයි වෙලා තියෙන්නේ කොහෙන්ද කියලා. හරි. හරි ෆියුස් එකට සප්ලයි වෙලා තියෙනවා. හරි ෆියුස් එක හොඳයිද කියලා බලමු නිකන්. ෆියුස් එක හොඳයි. ඔප්ස් හොඳයි. මම හිතුවේ ෆියුස් එකත් සීල් කරලා කියලා. ෆියුස් එකේ භාගයක් සීල් වෙලා උඩින් පොඩ්ඩක් ඇරලා තියෙනවා. වෙලාවට. නැත්තම් මේව දිය කරලා ගලවලා ඌරලා මෙයා කරලා ගන්න වෙනවා. හොඳ වෙලාවට මේ මොනවද පවර් සප්ලයි එකේ මුකුත් අප්සෙට් වෙන්නේ නැහැ. අරක තමයි ලෙඩේ තියෙන්නේ. බලමු ෆියුස් එක මට හිතෙනවා මෙතනින් සප්ලයි එකක් එනවද දන්නේ නැහැ. ඒ පාත් තියෙන විදිහට නම් හිතන්නේ මෙච්චර කරන්ට් එක වදින එකක් මේ වගේ පොඩි කනෙක්ටර් එකෙන් දෙන්න විදියක් නැහැ. ටික ලොකු කනෙක්ටර් එකකින් එන්න ඕනේ. හරි. ලොකු පාතුත් තියෙනවනේ ඇතුලේ. මේකත් බ්‍රිජ් රෙක්ටිෆයර්. ඒක සප්ලයි දෙකක් දෙනවද දන්නේ නැහැ මේකට. ඒ වුණා රිලේ ඒ වුණාට බලමු ඉන්පුට් කොහමද කියලා. නියුට්‍රල් එකකුත් ඉති කොමන් නියුට්‍රල් එකක් අපි එකතු කරගමු. බලමු මේක මොකක්ද කියලා. ඒකෙන් නෑ ෆියුස් එකට කනෙක්ෂන් නෑ. මේකනොත් නෑ වගේ.
ෆියුස් එක තියලා තියෙන්නේ මරු තැනක. දැන් ෆියුස් එකට කන්ටැක්ට් වුණා. හරි. රයිට් මේක ෆේස් එක. ෆියුස් එක ගොඩක් වෙලාවට දාන්නේ ෆේස් එකටනේ. 230 වෝල්ට් එකේ ෆේස් එකට තමයි ෆියුස් එක ගොඩක් වෙලාවට දාන්නේ. ඒතකොට මේක ෆේස් එක වෙන්න ඕනේ. මේක නියුට්‍රල් එක වෙන්න බෑ. නියුට්‍රල් එක මේකෙන් කඩලා දන්නේ නැහැ. රයිට්. ඒ දෙකෙන් ගිහිලා තියෙන ට්‍රාන්ස්ෆෝමර් එක. ඒකට ඒ දෙක අතර රෙසිස්ටන්ස් එකක් පෙන්වන්න ඕනේ. රයිට්. අපි මල්ටිමීටර් දාගමු. ohms වලට. දාලා බලමු ට්‍රාන්ස්ෆෝමර් එක කොයිල් එක පෙන්වනවාද කියලා. 2 mega ohms එක වෙන්න බෑ. got mega ohms. අනිත් පැත්තත් එක බලමු. ඒ පෙන්වන්නෙත් නැහැ. ග්‍රවුන්ඩ් එකත් එක්ක වෙනවෙත් නැහැ. ග්‍රවුන්ඩ් එක ගොඩක් වෙලාවට මේක මොකනකට කනෙක්ට් කරලා නැහැ. සමහර වෙලාවට ග්‍රවුන්ඩ් කරලා තියෙන්න පුළුවන්. දැන් අපි කොහොමද මේක හොයන්නේ? වෙරිස්ට් එක බලමු. ගොඩක් වෙලාවට වෙරිස්ට් එක කනෙක්ට් කරලා තියෙනවා. කනෙක්ට් කරලා තියෙන්නේ ෆේස් එකටයි නියුට්‍රල් එකටයි. ඒ කියන්නේ මේ ඕන මේක නේතු වෙයි. මේ වෙරිස්ටර්ස් වල නියුට්‍රල් එක අපිට කොමන් වෙන්න පුළුවන් කොහේ හරි. හරි. අපි බලමු මේ හරියම වෙරිස්ට් එකක්. හරි. කනෙක්ට් වෙයිද කියන එකයි ප්‍රශ්නේ. රයිට්. මේ තියෙන ෆේස් එක හරි වෙරිස්ට් එකේ. එහෙනම් මේක අපිට ෆේස් එක දෙන්න පුළුවන් කෙලින්ම. දැන් අපි හොයාගමු නියුට්‍රල් එක. මේ වල නියුට්‍රල් එකක් යනවනේ කෙලින්ම. ඒකට මේ නියුට්‍රල් එක මොකක්ද කියලා කොමන් වෙන්න ඕනේ නියුට්‍රල් එක හැම වෙලේම. හරි. අපි කොමන් නියුට්‍රල් එකක් හොයලා බලමු. දැන් මම කරන්නේ මේක පින් එකට දාලා හොයන එක කොමන් නියුට්‍රල් එක හොයාගන්න තියෙනවා කියලා. මෙතන බලමු. මෙතන වෙරිස්ට් එකේ අපි සප්ලයි එක පෙන්වන්න දෙයක් නැහැ. ඒනවල නියුට්‍රල් එක පෙන්වන්න හිටලා තියෙනවා. බලමු කොමන් නියුට්‍රල් එක තියෙනවද කියලා. රයිට්. කොමන් පින් එකක් තිබ්බනම් ඒක නියුට්‍රල් එක කියලා ගන්න පුළුවන් අපිට. අනිත් ඒවාත් එක පොඩ්ඩක් චෙක් කරලා බලන්න.
අර තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එක පෙන්වන්න ඕනේ. හරි. මේක නියුට්‍රල් එක 401 ohms kilo ohms. එක ෆේස් එකනේ. මේක නියුට්‍රල් එකද එතකොට? එමුනම් මේ නියුට්‍රල් එක මෙතනටත් කොමන් වෙන්න ඕනේ. මේ වෙරිස්ටර් එකට අනිත් පින් එකට කොමන් වෙන්න ඕනේ 0 වෙන්න ඕනේ. කන්ටිනියුටි දෙන්න බලමු කනෙක්ට් වුණාද කියලා. yes exactly. හරි. මේ තියෙන ෆේස් එක ඔයාලට පේනවනේ මේ තියෙන ෆේස් කනෙක්ෂන් එක මේ තියෙන නියුට්‍රල් කනෙක්ෂන් එක. හරිද? ඔය දෙක දැන් මෙහෙම පෙන්නුවට රෙසිස්ටන්ස් එක ඔය තියෙන 390 k ohms. ඒ කියන්නේ ඔය පෙන්වන ඇත්තේ ට්‍රාන්ස්ෆෝමර් එකනේ. වෙරිස්ටර් එකට අදාළව නම් නියුට්‍රල් ෆේස් හරි. මේක ෆේස් එක මේක නියුට්‍රල් එක. හරිනේ යාළුවනේ දැන් අපිට ඇසියුම් කරන්න පුළුවන් මේ තියෙන ෆේස් සප්ලයි එක කියලා. මේ තියෙන නියුට්‍රල් එක කියලා. නේ. දැන් අපි මෙහෙම චෙක් කරද්දී ෆියුස් එකත් එක්ක ගොඩක් නිතරම වගේ තියෙන ෆේස් එක. right. ෆියුස් එකත් එක්ක ෆේස් එක 0 පෙළනවා. කන්ටිනියුටි තියෙනවා. හරි. ඊට පස්සේ මේ පැත්ත ට්‍රාන්ස්ෆෝමර් එකේ අනිත් පැත්ත වෙන්න ඕනේ. අනිත් පැත්ත වෙන්න ඕනේ මේකේ නියුට්‍රල් එක. මොකද අපිට මේ වෙරිස්ටර් එකෙනුත් එක්ක වෙරිස්ටර් එකේ පින් දෙකෙනුත් අපිට ඒක සනාත වුණා. හරි. වෙරිස්ටර් එකේ එක පැත්තක් ෆේස් සයිඩ් එකත් එක්ක කන්ටිනියුටි පෙන්නනවා. හරි. ඊට පස්සේ අනිත් පැත්ත වෙරිස්ටර් එකේ අනිත් පැත්තත් නියුට්‍රල් කියලා අපි හිතන ලයින් එකත් එක්ක අපිට පෙන්වනවා. දැන් මේක මේ මම මේ ඔයාලට පෙන්නන්නේ මේක හොයාගන්න පුළුවන් ක්‍රමයක්. ඒ වුණාට මේක මීට වඩා ඔයාලට දැන් මේ කනෙක්ෂන් එක ගැන ඔයාලා අලුත් අය නම් කනෙක්ෂන් එක මේ හරියටම මේ අඳුරගන්න හොඳම වැඩේ තමයි මේකේ වයරින් ඩයග්‍රෑම් එක එක්ක වයරින් එක පොඩ්ඩක් චෙක් කරලා බලන එක. මේ දැන් මට වයරින් එක නැති හින්දා මම මේව ලේසියෙන් මේව කරන්න මේව කරගත්තේ. මොකද ෆියුස් එකට ඇවිල්ලා තියෙන ෆේස් එක වෙරිස්ටර් එකට ඇවිල්ලා තියෙන ෆේස් එක. ඊට පස්සේ නියුට්‍රල් එකට ගිහිල්ලා තියෙනෙත් වෙරිස්ටර් එකේ අනිත් පැත්ත නියුට්‍රල් එකට ගිහිල්ලා තියෙන්න ඕනේ. හරි. එතකොට ෆියුස් එකයි හරි ෆේස් එකයි නියුට්‍රල් එක අතරේ ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනකොට රෙසිස්ටන්ස් එකක් පෙන්වන්නත් ඕනේ. සාමාන්‍ය ටිකක් ලෝ රෙසිස්ටන්ස් එකක්. يعني කිලෝ ohms හරි ඒ වගේ ගානක තමයි රෙසිස්ටන්ස් එක පෙන්වන්න ඕනේ. මොකද කොයිල් එක ප්‍රයිමරි කොයිල් එක ගොඩක් උතලා තියෙනවානේ. එතකොට ප්‍රයිමරි කොයිල් එක ගොඩක් උතලා තියෙනකොට ටිකක් වැඩි රෙසිස්ටන්ස් එකක් පෙන්වනවා. ඒ කියන්නේ වැඩි කියන්නේ කිලෝ ඕම් 100 ගානක වගේ. එහෙම පෙන්වන්න ඕනේ සාමාන්‍ය normal transformer එක. අපි දැන් බලමු මේක ඔන් කරගන්න පුළුවන්ද කියලා. ඕකේ. ඔන් කරගන්න මම හදාගෙන තියාගෙන ඉන්නවා. මේ වගේ පින්ස් වලට ගහන්න නිකන් වයර් රමුණම ඉන්නේ නැතුව. මේ වගේ මේ ලක්ස් දෙකක් කනෙක්ට් කරලා මේ කේබල් එක. මේක අපි පවර් කරන්න ඕනේ මේ නියුට්‍රල් එකට ගහුවා. හරි. එක පැත්ත නියුට්‍රල් එක ගහුවා අනිත් පැත්ත ගහුවා ෆේස් එකට. මේ කනෙක්ට් කරලා බලමු අපේ සීරීස් බල්බ් එක සීරීස් කරලා තියෙන පවර් සප්ලයි එක. මම ගහුවා මම කළා. right yes හරියටම හරි. අපිට අවශ්‍ය එක තමයි ඊ තියෙන්නේ. හරි. ඔන්න උනා. එරර්ස් පෙන්වනවා හරි. පවර් බටන් එක. දැන් බලමු මේකෙන් සිලෙක්ෂන් එක මොකද වෙන්නේ කියලා.
මේක ඉර එකක් පෙන්වනවා මොකක් හරි සෙන්සර් එකක් නැති දැක්ක දන්න ඕක තමයි ලීටි try කරනවා select කරන්න ඒ වුණාට හරියටම select වෙන්නේ නැහැ ඒක මේ ලයිට් එක යන්නේ නැහැ නේද මෙතන මේ ලයිට් එකක් තියෙනවා ඒක පනින්න අවශ්‍ය දෙයක් හරි අපි ඒක බලමු දැන් ඒක බලන්න අපි මේ පැත්ත ගලව ගන්න ඕන right මෙතන තියෙන encoder එකක් හරිද encoder එකේ signal එකෙන් තමයි මේක වැඩ කරන්න ඕනේ මේ ඇතුලේ encoder එක තියෙන්න ඕනේ අපි මේක හිමීට ගලව ගන්න ඕනේ මේ බෝඩ් එක ගලවන්න හිටියා නම් ලේසි කියලා හිතනවා අපි බලමු එහෙම කරන්න හරි මම කනෙක්ටර් එක ගලව ගත්තා මේ වගේ ලොකු කැපැසිටර්ස් තියෙන මේ පවර් සප්ලයි එහෙම මැෂින්ස් වල මේ බෝඩ්ස් එහෙම ඔන් කරාට පස්සේ ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද මේ කැපැසිටර් එක මේ ලොකු කැපැසිටන්ස් එකක් හින්දා මේක ගොඩක් වෙලා යනකම් මේ වෝල්ටේජ් එක මේ ස්ටෝර් කරලා තියාගෙන ඉන්නවා හරි එතකොට මේ වගේ මේ 330 මයික්‍රෝෆැරඩ් 400 වෝල්ට්ස් විතර වගේ තියාගෙන ඉන්න සමහර කාට මේ 300 400 වෝල්ට්ස් තියාගෙන ඉන්න මේ කැපැසිටර් එක. එතකොට මේ පවර් මේ අත ගන්නකොට ගොඩක් පරිස්සම අත ගන්න ඕනේ. මේක ඩිස්චාර්ජ් කරලා තමයි මේ චෙක් කරන්නේ මම කරන්න ඕනේ. ගොඩක් වෙලාවට ඒකට එකක් හේතුවක් තමයි මේකේ තියෙන පවර් ස්ටෝර් එක මේ ඒකෙන්ද හානි වෙන්න පුළුවන් අපිට. අනිත් එක තමයි වැරදි රීඩින් පෙන්නනවා. right දැන් මම මේ කේබල් එක ගලව ගත්තා. රිබන් කේබල් එක ගලව ගත්තා. ඒක පරිස්සම් ගලව ගත්තා. ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට මේ බෝඩ් එක එළියට ගන්න. අපි ඒක හිමිට පරිස්සමට ගන්න බලමු. මේ තියෙන ලොක්ස් මේ පැත්තේ තමයි තියෙන්නේ මූව් කරන්න පුළුවන් ලොක්ස්. අනිත් පැත්තේ තියෙන්නේ මූව් කරන්න බැරි ලොක්ස්. මේ පැත්තට තමයි මේ බස්සලා මේ පැත්තෙන් උස්සලා තමයි ගන්න තියෙන්නේ. හරි. කරලා අපිට ගන්න වෙනවා. මොකක් හරි ගත්තා ටොස් ගන්න බෝඩ් එක යටට මුකුත් දාගන්න එපා මේ ඩැමේජ් වෙන්න ඉඩ තියෙනවා හරි මේ පැත්තෙන් මේක ගැලවෙන්නත් මේ පැත්තෙන් හරි මේ පැත්තෙන් ගැලවෙන්න එතන ඔබලා මේක අදින්න වෙනවා හරි කරන්නකෝ බලන්න දැන් මේ පැත්තෙන් උස්සගත්තා මේ පරිස්සමෙන් ලොක්ස් පන්නනවා දැන් මේ පැත්තට ස්ලයිඩ් කරන්න ඕනේ ඉස්සරහට රයිට් ස්ලයිඩ් කරද්දී එක පාර්ට්ස් වල ලොකු බරක් දෙන්න එපා මොකද කඩලා යන්න ඉඩ තියෙනවා මේ පරිස්සම අපි වරගත්තා right ඉතින් එන්කෝඩර් එකේ පින් 3 හරි මේක ස්විච් මේක බටන් වෙනවත් ඇති සිලෙක්ට් වෙනවා ඉතින් අපි එකක් තියෙනවා දැන් මේකයි අපි මේ උඩ ගාලා පන්නගමු මේ තියෙන කැලි ටිකෙන් පන්නගෙන මේ තියෙන කොට මේක තමයි එන්කෝඩර් එක මේකේ තමයි ලෙඩේ තියෙන්නේ දැන් මේ කරකවනකොට හරියට සිලෙක්ට් වෙන්නේ නැහැ හේතුව අපි බලමු මේ ආපහු ඔන් කරලා බලමු නැත්නම් ගාලා මේ වලට කියලා තියෙන පවර් සප්ලයි පවර් ඔන් ඔෆ් වගේ වට තමයි මේකෙන් කියලා තියෙන්නේ මේකෙන් තමයි අනිත් ඔක්කොම සිග්නල්ස් ටික හිට මෙට කියලා තියෙන්නේ හරි right face එකත් ගත්තා
සීරීස් බල්බ් එක හරහා තියෙන පවර් සප්ලයි එකෙන් ඔන් කරා. කරකවල බලන්න. හරියන්නේ නැහැ. මේ ගලවලා බලන්න. පවර් සප්ලයි එක ගලවගත්තා. හරියනම් අපි මේ එන්කෝඩර් එක කම්ප්ලීට් ගලවගෙන බලමු ඇතුළ කොහොමද කියලා. මොකද වෙලා තියෙන්නේ කියලා හදන්න පුළුවන්ද කියලා බලමු. හරි. නැත්නම් සමහර ගොඩක් වෙලාවට මාරු කරන්න වෙනවා. හරි. ඒකට අපිට මාරු කරන්න නැතුව හදා ගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. මේ ගලව ගන්නකොට එහෙම පොඩ්ඩක් ඊයන් ටිකක් තියාගත්තම ලීසි. පාත්තෙන් ගොඩ රත් කරගන්න එපා. සමහර වෙලාවට පාත් එක ගැලවිලා යන්න පුළුවන්. right. then encoder එක බලමු මේක ඇතුළ මොකද වෙලා තියෙන්නේ කියලා. ගලව ගන්න තියෙන්නේ මේ පින් දෙක ලාවට පින් හතරක් තියෙනවා. මේක ලොක් වෙලා තියෙන්නේ මේ ප්ලාස්ටික් කෑල්ල ලොක් වෙලා තියෙන්නේ. ඒක ලාවට මේ හිමීට පරිස්සමට මේක උස්ස ගන්න ඕනේ. උස්ස ගත්තම මේ ප්ලාස්ටික් කෑල්ල මේ මෙටල් කේස් එකෙන් ගැලවිලා එළියට එනවා. ඒ ආවට පස්සේ අපිට අතුරු බලා ගන්න පුළුවන් මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙම තමයි මේක හදා ගන්න ඕනේ. ඊට පස්සේ මොනවා හරි තියෙනවා නම් අපි කන්ටැක්ට් ක්ලීනර්ස් ගහලා මේ ක්ලීන් කරලා ආපහු දාමු. එතකොට බලා ගන්න පුළුවන් මේක අතුරු බලා ගන්න පුළුවන්. දැන් මම පෙන්නන්නම් මේක ඇතුලේ. මෙහෙම ඇත් කරගන්න ඕනේ පරිස්සමනේ. මේ කඩා ගන්නෙත් නැතුව මේක කඩා ගන්නෙත් නැතුව ඇඟිලි තුවාල කරගන්නෙත් නැතුව මේ වගේ පොඩි ෆ්ලැට් එකකින් මෙහෙම ඇත් කරගන්න පුළුවන්. හදිසිනව මෙහෙම ලාවට ගෙලින් කරගන්න මෙහෙම පරිස්සමට. right. මෙහෙම මේ පින් ටික මෙයා කරලා ඕනනම් අපිට පුළුවන් පොඩි චූටි උල්ලන්ඩුවක් අරගෙන හරි සමහර එක තව ටිකක් උඩ කයින් අල්ලන්න එපා. මේ එහෙම ලාවට කළා මේ ඇඩ් කරගත්තා මේක මේ කැල ගැලවෙන. මෙන්න මෙතන මේ ලොක්ස් තියෙනවා. ඒ ලොක්ස් උත් අපිට පොඩ්ඩක් මෙහෙම මෙයා කරගන්න වෙනවා. සමහර වෙලාවට එහෙම ලොක්ස් එනවා, සමහර වෙලාවට එන්නේ නැහැ. ලාවට කළා චුට්ටක් කළා මෙහෙම ෆ්ලැට් එකක් එතනලා හිමීට දාලා පන්න ගන්න පුළුවන් ලොක් එක. ඒක කඩලා ගියත් එහෙම නැහැ. ඉතින් මාරු කරන්න වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ වෙනනේ මේක බලන්න එක පැත්තක් දිගයි එක පැත්තක් කොටයි. ඒක අර දිග පැත්ත මෙහෙම දිග පැත්ත ගන්නට සෙට් වෙන්න ඕනේ. පින්ස් තියෙන පැත්තට දිග පැත්තට මෙහෙම අපව දානකොට නැත්තම් පැටලෙනවා. නැත්තම් නටන්න වෙනවා. හරි මේ පැත්තෙන් ගලව ගත්තා. දැන් මේකේ උඩ කැල ගලව ගන්න වෙනවා. තියෙනවා ගෑවිලානේ. පන්න ගන්න පුළුවන්. ඇතුලේ මොනවද තියෙනවා. ඔයිල් වගේ මොනවා හරි තියෙනවා. සමහරට ඒක වෙන්නේ නැති වැඩ කරන්නේ.
ඔයිලා හරි වතුර හරි. ඉතින් මේක තමයි එන්කෝඩර් එක. අන්න පින් නැති කරගන්න එපා. ඒවට නොත් එහෙම ඉවරයි. ඒවා පොපි දාගමු. දෙක කාබන් බැඳිලා. එහෙම සවුත් වෙලා තියෙන හින්දා තමයි මේක වැඩ කරන්නේ නැත්තේ. අපි මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ දැන්. ඕකේ. අපි මේක හොඳට සුද්ධ කරගෙන හයි කරලා බලමු. අපිට පුළුවන් මේ වගේ කන්ටැක්ට් ලයින් එකක් ගහලා ඉලෙක්ට්‍රොනික කන්ටැක්ට් ලයින් එකක් ගහලා මේක සුද්ධ කරගන්න. මේකට ගහලා සුඩක් පරිස්සමෙන් බ්‍රෂ් කරගන්න මේ පින් ඇද වෙන්නේ නැති වෙන්න. අපි පරිස්සමෙන් බ්‍රෂ් කරගන්න ඕනේ. හරි. මේක කොටන් බඩ් එකකින් උනත් මෙයා කරගන්න පුළුවන්. ඒ වුණාට මේ කොටන් බඩ් වල පුළුන් ගාල ඉතුරු වෙන්නේ නැති වෙන්න ක්ලීන් කරගන්න ඕනේ. ඒ කාබන් ටික ගියා ඒකේ. දැක්කා. කාබන් ටික ගියපුවම හරි. තව ටිකක් ගහගමු කොහොමද? විශේෂයෙන්ම මේ ටච් වෙන අර අනිත් කෑල්ලේ තියෙන මේවට ටච් වෙන පාත් වල තියෙන මේ කාබන් තමයි ආවගන්න ඕනේ. එහෙම තියනවා නම් මේ පින් හැමීට ස්ක්‍රූ පින් එකකින් වගේ එකකින් හුරන්න පුළුවන්. හැබැයි මේ පරිස්සමට හුරන්න ඕනේ. පී එකකින් උනත් හුරන්න පුළුවන්. මේ පින්ස් මේ නමා ගන්න ඇද කරගන්න එපා. එහෙම ඇද වුණොත් එහෙම මේ හරියට ටච් වෙන්නේ. ඕනනම් අපිට පුළුවන් මේ පොඩ්ඩක් ස්ලයිට්ලි මෙහෙම උස්සන්න. එතකොට තව ටිකක් ඒක ගෑවෙන තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. මේ හිමීට ස්ලයිට්ලි මෙහෙම උස්සන්න ඕනේ. හරි. දැන් ඒක තියලා මේක ක්ලීන් කරගමු. මේකෙත් මේ තියෙන පින් එකක්. අර පැත්තේ තිබුණා පින් දෙකක් ඒ දෙක වැටුණා. ඒ වගේ මෙහෙම පින් දෙකක් තියෙනවා. මේක වැටෙන්නේ නැහැ වගේ එකකින්ද කමන්නේ. ඒක තියලා අපිට හැමීට පරිස්සමෙන් මෙහෙම දැන් ක්ලීන් කරගන්න ඕනේ. ඒකට CRC හරි මේ කන්ටැක්ට් ක්ලීනර්ස් ගහලා PCB ක්ලීන් කරන්න ගන්න අර මේ ඇල්කොහොල් මේකත් හොඳයි. උනම් මෙහෙම මේ ලාවට හූරනවා වගේ කරන්න පුළුවන්. ලාවට කාබන් අනමන තියෙනවා ඒව හීරලා යනකොට ඊට පස්සේ බ්‍රෂ් කරලා දාන්න පුළුවන්. බ්‍රෂ් කරද්දි මතක තියාගන්න මේ පින්ස් අනම්මන එකේ ඒව තියෙන ක්ලිප්ස් එහෙම වැටෙන්නේ නැති වෙන්න මෙයා කරගන්න. එහෙම හොඳට ක්ලීන් කරගන්න ඕනේ. මේකේ ඩර්ට් බැඳලා තිබුණා මොනාරි කාබන් වගේ නේද? ටික දවසක් යනකොට සාමාන්‍යයෙන් බැඳෙනවා ඒකෙන්ද. ඒක සුද්ධ කරගන්න. මේක තමයි එන්කෝඩර් එක. මේක තියෙන මේ ක්ලිප්ස් මේ පාත් මේකක් තියෙන සම්පූර්ණ ෆ්ලැට් පාත් එක. ඒකේ කට්ට නැහැ. ඊට පස්සේ මේ දෙකේ තියෙනවා කට්ට. මේ තුන පාත් තුනක් තියෙනවා. කනෙක්ෂන්ස් තුනක් තියෙනවා. මේකේ තියෙන කනෙක්ෂන්ස් තුනට සෙට් වෙන. මේකේ තියෙනවා උඩට ඇවිල්ලා පින් තුනක්. අන්න ඒ තුනට සෙට් වෙන තමයි තියෙන්නේ. හරි. ඒ තුනට සෙට් වෙන විදිය මේවල මේව කට්ට කපලා තියෙනවා වගේ පෙනුනට ඒ කට්ට කපලා තිබුණට එක සමාන වගේ පෙනුනට ඇත්තටම එක සමාන නැහැ. මේ කට්ට ස්ලයිට්ලි වෙනස්. මේකේ තියෙන කට්ට වලට වඩා මේකේ තියෙන කට්ට පොඩි වෙනසක් තියෙනවා. එතකොට අර පින් තුන මේවල යනකොට ඒක කන්ටැක්ට් වෙන එක අවස්ථාවල කන්ටැක්ට් වෙන තැන් වෙනස් වෙනවා. එතකොට මෙතන එක වෝල්ට් සප්ලයි එක වයර් එකක් මේකට කනෙක්ට් කරලා තියෙනවා. එක වයර් එකක් මේකට කනෙක්ට් කරලා තියෙනවා. එක වයර් එකක් මේකට කනෙක්ට් කරලා තියෙනවා. එතකොට මේවා වෙනකොට ඒ අතරේ තියෙන කන්ටැක්ට් වෙන මේ විදිය වෙනස් වෙනවා මේවා හරහා යනකොට. එතකොට ඒ වෙනස් වෙන විදිය මේ කියන්නේ මේ ඒක වෙනස් වෙන්නේ බයිනරි ක්‍රමයකට. හරිද? ලොජික් බයිනරි ක්‍රමයකට තමයි ඒක වෙනස් වෙන්නේ. අර බයිනරි මේ
සිගනල්ස් 5 වෝල්ට් සිගනල්ස් අප් ඇන්ඩ් ඩවුන් වෙනවා ඔන් ඔෆ් වෙන විදිහට තමයි ඒක වෙනස් වෙන්නේ. ඒක මම පෙන්නන්න ඒක ඩ්‍රොයින් එක. ඒ විදිහට වෙනස් වෙනකොට ඒ වෙනස අඳුර ගන්නවා කොයි පැත්තේ ඉඳලා කොයි පැත්තටද මේක එන්කෝඩර් එක අරකෙන්නේ, ඒ වගේම කට්ට කොහොමද යන්නේ කියලා. අන්න ඒ අනුව තමයි දැන් කියන්නේ අපි කියමු මේක එක වෙනකොට මේක බිඳුව වෙනවා. ඊට පස්සේ මේක එක වෙනකොට මේක බිඳුව වෙනවා. ඊට පස්සේ මේක ඊළඟට එක වෙනකොට මේක ආපහු එක. ඊට පස්සේ ආපහු මේක බිඳුව වෙනකොට මේක බිඳුව. අන්න ඒ වගේ බයිනරි ක්‍රමයකට තමයි මේ වෙනස් වෙන්නේ. එන්කෝඩර් හදලා තියෙන්නේ මේ විදිහට. දැන් මේ එක සිස්ටම් එකක්. තව එක එක විදිහේ එන්කෝඩර්ස් තියෙනවා. එතකොට අපිට මේකෙන් බලා ගන්න මේක කරකවද්දී මේකට දීලා තියෙන සිග්නල් එක අනුව මේ හොයාගන්න පුළුවන් මේක කැරකෙන්නේ කොයි පැත්තටද, කට්ට වෙනස් වෙන්නේ කොහොමද, ඒ ඔක්කොම හොයාගන්න පුළුවන්. ඒ හොයා ගැනීම මගින් අපිට පුළුවන් අඩු වැඩි කරන ඒවා එහෙම වොලියම් කන්ට්‍රෝල් වලට යනවා එන්කෝඩර්ස්. ඩිජිටල් වොලියම් කන්ට්‍රෝල් වලට එන්කෝඩර්ස් තියෙනවා. අන්න ඒ වගේ අඩු වැඩි වෙන ඒවාම හොයාගෙන ඒ අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්. හරි. දැන් අපි ආපහු මේක හයි කරමු. මේ කැලි ටික දාලා හයි කරමු. හරි. මෙන්න මේ විදිහට තමයි දාගන්න ඕනේ. ඉතින් අද සෙට් වෙලා තියෙන ඉතින්. ඒ විදිහට දාලා දැන් උඩ කවරේ දාන්න ඕනේ. උඩ කවරේ හිමීට සෙට් කරන්න ඕනේ. රයිට්. සෙට් කරලා හිමීට ෆිට කරන්න ඕනේ. රයිට්. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේ කරවල බලන්න ඕන. Okay. Right. දැන් අපිට පුළුවන් මෙටල් කේස් එක දාන්න. මෙටල් කේස් එකත් දිග පැත්ත පින්ස් තියෙන පැත්තට දාලා අර ක්ලිප්ස් වලට තද වෙන්න දැම්මා. දැන් මේ ක්ලිප්ස් වලින් අල්ලගෙන ඉන්නේ මේ. හරි. දැන් එහිමීට මේ බා නමන්න ඕනේ. මේවා අපිට හැමීට උල්ලඬුවකින් වගේ එහෙම නමා ගන්න පුළුවන්. කඩා ගන්න නැතුව නමා ගන්න ඕනේ හැමීට. හරි. ගොඩාක් තද කරන්න යන්න එපා. මොකද තද කරන්න ගිහපුවම සමහර වෙලාවට මේවා මේ කඩලා යනවා. ප්ලාස්ටික් එක කඩලා යනවා. ඒ වුණාට හරියට තද වෙලා තියෙන්නත් ඕනේ. කඩලා ගියොත් ඉතින් අලුතෙන් දාන්න තමයි වෙන්නේ. රයිට්. දැන් අපි මේක පාස් කරලා බලමු මොකද තත්ත්වය කියලා. හරි. එන්කෝඩර් එක මවුන්ට් කරගත්තා. දැන් පාස් කරමු අපි මේක. පාස් කරන්න කලින් පුළුවන් නම් හොඳයි මේ මොන හරි මේ වගේ ෆ්ලක්ස් ටිකක් එහෙම දාගන්න. මේ වගේ ෆ්ලක්ස් එකක් හරි දාගත්තා නම් හරි උට්ටක් තියාගන්න. ඊට පස්සේ හොඳට පාස් කරන්න පුළුවන්. ඒක ක්ලීන් එකට පාස් වෙනවා. පින් වල එහෙම මේ කොරෝෂන්ස් එහෙම තිබ්බොත් එහෙම මේ ඔක්සිඩයිස් වෙලා එහෙම තිබුණොත් එහෙම ඒවා ඔක්කොම ක්ලීන් වෙලා පාස් වෙනවා. දැන් අපි ඉස්සෙල්ලා පාස් කරමු මවුන්ටින්. මවුන්ට් කරලා තියෙන පින් එක. ඒක පාසල මේ පැත්තෙන් පොඩ්ඩක් තද කරගෙන සමහර වෙලාවට මේ බුරුල් යනවානේ. තද කරගෙන පොඩ්ඩක් මෙයා කරගන්න. ඊට පස්සේ අනිත් පැත්තත් පාසලා ඉස්සලා මවුන්ට් එක පාස් කරලා හිටියන හොඳයි. මොකද මේ එතකොට අනිත් පින් ෆ්‍රී එකේ තියෙනවා පාස් කරන්න පුළුවන් විදිහට. ඊට පස්සේ අනිත් පින් තුන පට ගාලා මේ වගේ මම ටිකක් හයි ටෙම්පරේචර් එකකින් පාස් කරන හැබැයි ඉක්මනට පාස් කරනවා. ඒකට පාත් එක ඩැමේජ් වෙන්න තියෙන මේ ප්‍රවණතාවය අඩුයි. මෙහෙම මේ බෞද්ධ ටිප් එක ක්ලීන් කරලා මෙහෙම ඉක්මනට පාස් කරන්න ඕනේ. පාත් එකටයි පින් එකටයි ගෑවෙන විදියට මේ බෞද්ධ එක තියලා තප්පර
දෙක තුනක් ඇතුළත පාස ගන්න පුළුවන්. හයි ටෙම්පරේචර් තියෙනකොට එක්කෙනෙකුට පාස ගන්න ඕනේ හැබැයි. පුරුදු නැත්තම් එච්චර හයි ටෙම්පරේචර් යන්න එපා. සාමාන්‍ය ටෙම්පරේචර් එකකින් සාමාන්‍ය ප්‍රමාණයකින් පාසන්න. පාත් එකයි පින් එකයි රත් වුණාම හොඳට පැස් වෙනවා. හරි දැන් අපි මේක කනෙක්ට් කරලා බලමු. බොක්ස් ටික ඕනනම් ක්ලීන් කරගන්නත් පුළුවන්. දැන් අපි බලමු අනික ඔන් කරලා. මම මෙතනට කනෙක්ට් කරලා හරි ඔන් කරලා බලමු අපි. හරි ඔන් වුණා. දැන් හැම සිලෙක්ෂන් එකකටම වැඩ කරනවා. ඒ කියන්නේ එන්කෝඩර් එක දැන් වැඩ කරනවා. that's it. එකක් දාලා බලමු කන්ට්‍රෝල් එකක් දාලාම. පෙන් ටිකේ මේ බල්බ්ස් ටික ගන්න මේක ඇතුළට යන්න වෙනවා. හරි. මේ පැත්ත මේ බෝඩ් එක මේ පැත්ත අල්ලන්නේ මේ පැත්ත ලෝ වෝල්ටේජ් හින්දා හයි වෝල්ටේජ් පැත්ත අල්ලන්න බෑ මේ ඔන් කරලා තියෙද්දි. හරි. දැන් කන්ට්‍රෝලර් නොබ් එක දාගමු. රයිට්. හරි. වැඩේ උඩ. අපි මේක මවුන්ට් කරලා මැෂින් එකට හයි කරන්න තියලා බලමු මොකද වෙන්නේ කියලා. එහෙනම් යාළුවනේ අද මේ LG ඩොමස්ටික් වොෂින් මැෂින් එකේ PCB එක රිපෙයාර් එක සාර්ථකයි. ඒක කම්ප්ලීට්. ඒ වගේම මේ වගේ රියල් ඉලෙක්ට්‍රොනික රිපෙයාර් වලිනුයි ප්‍රැක්ටිකල් ගැජට් ඩිසයින්ස් ඒ වගේම ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රොනික ඇක්චුවේටර්ස් සෙන්සර්ස් වගේ දේවල් එක්ස්ප්ලেইন කරන ඒවත් එක්ක ඉස්සරහටත් වීඩියෝ channel එකට දානවා. මේ වීඩියෝ එක යූස්ෆුල් නම් සබස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා ඔයගොල්ලන්ගේ මොන හරි වොෂින් මැෂින්ස් වල තියෙන ඉලෙක්ට්‍රොනික ප්‍රශ්න මොන හරි තියෙනවා නම් කමෙන්ට්ස් කරන්න අපි බලමු ඒවා විසඳන්න පුළුවන්ද කියලා. එහෙනම් ප්‍රැක්ටිකල් ඉලෙක්ට්‍රොනික වැඩ එක්ක ඊළඟ වීඩියෝ එකෙනුත් හමු වෙමු. එහෙනම් කට්ටියටම ආයුබෝවන්.